කතා කරන්න යන්නේ උඩට දාන මොනවා හරි බොක්ස් එකකින් බොටල් එකකින් මේ ඕනම දෙයක් පාවිච්චි කරලා කැටයක් හදාගෙන අපි මොකක් හරි ප්ලෑන් එකක් අනුව මනි සේවිං ප්ලෑන් එකක් හදාගෙන ඒ චැලෙන්ජ් එක කරලා සල්ලි එකතු කරගන්න විදිහ. ඉතින් මේකට ඔයාලට කිරිපිටි පෙට්ටියක් නැත්තම් මේ වගේ මේක නම් මම සෙන්ඩා ගත්ත බොක්ස් එකක්. නැත්තම් අපිට පුළුවන් මොනවා හරි බෝතලයක්, ප්ලාස්ටික් බෝතලයක්, බීම බෝතලයක්, එහෙම නැත්තම් සපත්තු පෙට්ටියක්, නැත්තම් කඩේකින් අපිට ඉල්ල ගන්න පුළුවන් මේ වගේ පෙට්ටියක් අරගෙන මේ විදිහට ඒ පෙට්ටියේ කාසියක්, සල්ලි කොලයක් සමනෙන් නම්මලා දාන්න පුළුවන් ප්‍රමාණයට අත දාලා ගන්න බැරි ප්‍රමාණයට සිදුරක් කපාගෙන මේ පෙට්ටිය හොඳට සීල් වෙන්න කවරින් කරගන්නවා. ඉතින් මම මේකට පේන කඩදාසියක් ගන්නම කියලා කියන්නේ නැහැ. මම නම් මේකට දැම්මේ රැපින් පේපර් එකක් අනිත් පැත්ත හරවලා. මොකද එතකොට අපිට මේකේ අර මම කියන එක තේරෙයිද දන්නේ. අපි දැන් මේක රැපින් පේපර් එක දැම්මොත් හිතන්නේ ටැග් එකක් කියලා. එහෙමත් කරන්න පුළුවන්. නැත්තම් අපිට කරන්න පුළුවන් මේ රැපින් පේපර් එක අනිත් පැත්ත හරවලා දාගන්න. එතකොට අපිට ලියන කරන ඒවා සල්ලි දාද්දි එකතු වෙන ගාන බලන්න ලියා ගන්නවත් පුළුවන් සුදු පැත්තේ හින්දා. ඉතින් මේ විදිහට කවරින් කරගන්න පුළුවන්. ඉතින් මම මේ අත කියලා දෙන චැලෙන්ජ් එකේ මාසයක් දවස් 31ක සල්ලි එකතු කරන චැලෙන්ජ් එකක් පටන් ගන්න තියෙන රුපියල් 30ක්. රුපියල් 30ක් දාලා මේ 30 ගුණාකාර විදිහට මේක එකතු කර කර යන්න තියෙනවා. ඔයාලා මීට කලින් මේක දැකලත් ඇති. දැක්කේ නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රමයට මම සල්ලි එකතු කරලා තියෙනවා. සම්පූර්ණ ගාන එකතු කරලා නැහැ. මම පටන් අරගෙන එකතු කරන ගමන් ඉන්නේ. ඉතින් මේක ටිකක් සාර්ථකයි කියලා මට තේරෙනවා. මේකට හැමදාම සල්ලි දාන්න, මේ තියෙන ගානම දාන්න එහෙම නීතියක් නැහැ. ඔයාලා ළඟ දැන් මේකට දාන තියෙන රුපියල් 700 නම් ඔයාලා ළඟ තියෙන 500යි කියලා ඒ 500 දාලා 200ක් ඉක බව මතක තියාගන්න. මේ විදිහට තමයි ප්ලෑන් එක දවස් 31ක් තියෙන හින්දා නම්බර්ස් 31ක් ලියලා මේක 30 ගුණාකාර විදියට පල්ලෙහාට ලියගෙන 30 60 90 මේ විදියට පල්ලෙහාට 31 දෙනකන්. ඉතින් එතකොට එකතු වෙන්නේ 14880ක්. මේක 15000ක් වෙන්නම අපිට උපයන්න පුළුවන්. එතකොට මේ 15000ක් වෙන්න මේකට තව මදි රුපියල් 120ක් විතරයි. ඉතින් මේ 120 ඔයාලා සල්ලි දාද්දි හිතන්නකෝ ඔයාලා දැන් දානවා කියලා රුපියල් 120 ප්ලෑන් එකකට ඉන්න මම ඉස්සරහට කියලා දෙනවා. මේ විදිහට මන් ළඟ අද 500 ගාණක් අතේ තිබ්බේ. ඉතින් මම මේකට 500ක් දාලා 510 මාක් කරන්න එක තැනක දිනනවා. ඉතින් මේකට 10 කාසියකුත් අරගෙන දාලා 510 තියෙන නම්බර් එකට මේක මම මාක් කරනවා. ඉතින් ඔයාලා ළඟ තියෙන්නේ ඊළඟට තියෙන්නේ ඔයාලා ළඟ තියෙන්නේ වෙන නම්බර් එකක්. ඒ කියන්නේ වෙන ඩේට් එකකට දාන ඔයාලා හිතන්නකෝ 320යි. හැබැයි ඔයාලා ළඟ තියෙන්නේ 100යි කියලා ඔයාලා 100ක් දානවා. ඊළඟ දවසේ 200ක් දානවා. එතකොට 300යි. එතකොට 20ක් ඉතුරු වෙන්නේ එතන. ඉතින් ඔයාලා ළඟ දාන්න නැහැ. හැබැයි ඔයාලට ඊළඟ දවසේ 20ක් දාන්න පුළුවන්. නැත්තම් 30ක් තියෙනවා නම් 30 දාන්න පුළුවන්. ඔය විදිහට වැඩිපුර තියෙන දවස්වල රුපියල් 10ක් හරි වැඩිපුර දාගෙන යන්න. මොකද මම එහෙම කියන්නේ මේ වැඩිපුර දාද්දි වැඩිපුර ගානකුත් එකතු වෙනවා. අර 120 එකතු වෙන්න තියෙන රුපියල් 15000න් ඒක අපිට නොදැනීම ටික ටික එකතු වෙනවා. ඉතින් මේ ප්ලෑන් එක අනිවාර්යයෙන් එක දිගටම කරන්න කියලා නැහැ. ඔයාලා මොකක් හරි බිස්නස් එකක් කරන කෙනෙක්, කඩයක් කරන කෙනෙක්, නැත්නම් දවස් පඩි ගන්න ඕනම කෙනෙක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දාන්න පුළුවන් මේක. පොකට් මනි එකෙන් ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් එකට ගිහින් ඉතුරු වෙන මාරු කාසි වලින් ඔය ඕන විදිහට මාසයක් කරොත් ඔයාලට රුපියල් 15000ක් එකතු වෙන එක මහ දෙයක් නෙමෙයි. අන්තිම දවස්වලට යටි තමා ටිකක් වැඩිපුර ගාණක් තියෙනවා. ඉතින් ඒක නොහිතා ඔයාලා try කරලා බලලා මටත් කියන්න මේ කරන්නේ හරි ගියාද කියලා. අනිවාර්යෙන් මතකද subscribe කරලා මට උදව්වක් කරන්න. bye.